දන්නවා. සමහර විට තාත්තගේ තාත්තා දන්නවා. තාත්තගේ තාත්තට මම මුණු පුරානේ. හැබැයි මම දන්නවද ඊසීයගේ තාත්තා. ඒතර එයා වැටමයින් ගත්තේ මේ නොදන්නා අද මේ කොයි කාලේ එන ගැන හිතලා හැන්දෑවේ සටහන මේත් එක්කම තියන්න කල්පනා කළා. මේ ඉන්න මං ඉන්න කාමරේ. මේ පොඩි කාමරයක්. වතුර බෝතලයක් තියෙනවා. ඉතින් පොඩි රයිස් කුකර් එකක් තියෙනවා. මේකේ මල්ටි ෆන්ක්ෂන් රයිස් කුකර් එකක්. එකක බත් උයා ගන්න පුළුවන්, අනිත් එකක ව්‍යංජනයක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ මම ඉන්න තැන මේක පොඩි කාමරයක්. ඔයගොල්ලෝ දන්නවද මේ කාමරයට සාමාන්‍යයෙන් මම ගෙවනවා ලංකා මුදලින් රුපියල් ලක්ෂයකට වැඩි මුදලක්. අද මේ නිවාඩු දවසක් ඒ හින්දා මම මගේ කෑම ටික මම සූදානම් කරගත්තා. වෙනදට ඔය අහුවෙන තැනකින් අහුවෙන දෙයක් කනවා. රැයට තමයි ගොඩක් වෙලාවට මොනවා හරි පිළිවෙලට බඩ ටිකක් දාගන්නේ. ඉතින් මම එව්වා මේ බත් ඉව්වා. ඊට අමතරව මේ කැරට් හොද්දක් හැදුවා. ඊට අමතරව පොල් සම්බෝලයක් හැදුවා. පොල් සම්බෝලයක් සහ මේ මට හිතුණා මේ සුදු ලුණු මාළුවක් හදාගන්න. ඒකත් හැදුවා. ඊළඟට පොල් සම්බෝලේ මේක ටික අරගන්න අමාරුයි. රයිට් හරි. පොල් සම්බෝලයක් හදාගත්තා. ඉතින් සාමාන්‍යයෙන් තනියම ජීවත් වෙනකොට කෑම ටිකක් හදාගෙන කනවා කියලා කියන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ නිසා මේ අද කෑම ටිකක් හදාගත්තා පිළිවෙලට. ඉතින් ඒ නිසා තමන්ගේ දේවල් ටික තමන් කරගන්න එක 아무තු දෙයක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා ඒ අතරතුරේ මේ රන්ගිරි දඹුලු සේවයේ මේ ධර්මදේශනාවකුත් යනවා. ඒකත් අහන ගමන් නිදහසේ අද දවස ගෙවන්න කල්පනා කළා. පරිබාහිර කටයුතු වලින් තොරව හැන්දෑව වෙලා චුට්ටක් එළියට බහිනවා. දැන් සමර් එක ඉවර වෙලා වින්ටර් එකට පටන් ගන්නවා. ඉතින් ඒ හින්දා හැන්දෑව වෙනකොට සාමාන්‍යයෙන් රස්නේ අඩුයි. ඒ නිසා හැන්දෑවේ යම් කාරණා ටිකක් වෙනුවෙන් එළියට බහින්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කටයුතු වලට යනවා. ඉතින් අද මේ පොඩි කෙටි සටහනක් මම මේ තිබ්බේ මේ අද මේ මගේ ඩයරියේ. ඉතින් මේ විදිහට අපි යම් දෙයට ආකර්ෂණීය වුණු නිසා බලාපොරොත්තු සහගත ධර්මදේශනාවක් අහගෙන ඉතාම වැදගත් උපාදානය සසර උපාදානය කරගන්නේ කොයි ආකාරයටද? පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකක්ද කියලා කියන කාරණාව ධර්මයේහි ඒ ධර්මයේ දේශනාවේ අපූර්වට විග්‍රහ කරනවා. ඉතින් ඒවා ටිකත් අහගෙන අද දවස බොහොම සැහැල්ලුවෙන් ඉන්න කියලා කල්පනා කරනවා. ඉතින් ඒ නිසා මේ සටහන කෙටි සටහන අපි තව අලුත් සටහනකින් හම්බෙමු. එහෙනම් මගේ යාළුවන්ට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හෙට උදේ පාන්දර නැගිටලා රස්සාවට යන්න ඕන හැමෝම. ඉතින් ඒ නිසා හෙට අලුත් දවසක් අලුත් බලාපොරොත්තු සහිතව ජීවිතේ නැවුම් විදිහට ආරම්භ කරන්නට අවස්ථාව ප්‍රාර්ථනා කරනවා මම.